හායි අද මම ඕගලන්ට ගෙනල්ලා තියෙන්නේ වෙනස්ම වෙනස් සෝයා මීට් රෙසිපි එකක්. එන්නකෝ කියලා දෙන්න ඒක හදන විදිය. ඒකට අපිට ඕන කරන්නේ මෙන්න මේ ටික විතරයි. හොඳට බලන්නකෝ අපිට ඕන කරන ටික. අපිට මේකට විශේෂයෙන්ම ඕන කරන්නේ බිත්තරයක්. බිත්තරයි සෝයා සෝසුයි තක්කාලි සෝසුයි තියෙනවා නම් අපිට මේක රසට ගෙදරදී හදලා බලන්න පුළුවන්. හැමදාම උයලා කන්නේ නැතුව සෝයා මීට් මෙන්න මේ විදිහට ඊට පස්සේ හදලා කාලා බලන්න. මාරම රහයි. මුලින්ම අපි සෝයා මීට් එක තම්බ ගමු. විනාඩි 5ක් විතර තැම්බෙන්න තියලා සෝයා මීට් එකේ වතුර ටික හොඳට පෙරලා සෝයා මීට් ටික ගමු. ඊට පස්සේ එන්නකෝ කියලා දෙන්න මේක හදන විදිය. ඕගොල්ලන්ගේ ගෙදරත් සෝයා මීට් පෙරේතයෝ ඉන්නවා නම් මෙන්න මේ විදිහට සෝයා මීට් එක ඊට පස්සේ හදලා දෙන්න. ආසාවෙන් කයි. දැන් අපි තම්බගත සෝයා මීට් එකට ලුණු කුඩුයි මිරිස් කුඩු පොඩ්ඩකුයි ගම්බිරිසුයි දාලා බිත්තරෙත් ඒකට එකතු කරලා හොඳට මිශ්‍ර කරගමු. මේ මිශ්‍රණයට පාන් පිටි පොඩ්ඩකුත් දැම්මොත් තවත් රහයි. දැන් අපි පෑන් එකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාම අර සෝයා මීට් මිශ්‍රණේ පොඩ දාලා හොඳට බැදෙන්න දෙන්න ඕනේ. මේක හොඳට බැදුනම තමයි ගොඩක් රහ වෙන්නේ. මෙන්න මේ ගානට හොඳට සෝයා මීට් එක බැදුනාම ඒකට අපි ලූණු, තක්කාලි, සුදු ලූණු, කරපිංච, අමු මිරිස්, කෑලි මිරිස් ටික දාලා හොඳට ටෙම්පරාදු කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ලූණු ටික බැදීගෙන එද්දී අන්තිමටම අපි සෝස් ටිකයි සෝයා සෝස් එකයි එකතු කරගමු. ඔන්න දැන් අපේ රසම රස සෝයා මීට් එක රහ බලන්න තමයි තියෙන්නේ. හැමදාම සෝයා මීට් උයන්නේ නැතුව මෙන්න මේ රෙසිපි එක try කරලා බලන්නකෝ. හැමෝම ආසාවෙන් කයි. එහෙනම් මේ වගේ රසම රස රෙසිපීස් ඔයගලන්ට ඉස්සරහට බලන්න ඕන නම් අමතක කරන්න නැතුව මගේ channel එක subscribe කරන්න. bye bye.